අද මම පොඩි තාමත්ම බලවත් පර්යේෂණයක් කරන්න ආරාධනා කරනවා. මොකද මේ පර්යේෂණය? අපි දවස් 30කට හැමදාම විනාඩි 10ක් නැත්නම් ඊටත් වඩා අඩු කාලයක් ගත කරලා අපේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් නම් නියමයි නේද? ඉතින් අපි හැමදාම විනාඩි 10ක් මේකට විනාඩි 10ක් අපි පාවිච්චි කළා. හැමදාම විනාඩි 10ක් පාවිච්චි කළා. දවස් 30ක් මේක කරලා බලමුද? මොකද වෙන්නේ කියලා. මාත් එක්කද? ලෑස්තිද? අපි try කරමුද? දන්නවද මේ මොකද්ද කියලා? මොකද්ද අපි කරන්න යන්නේ කියලා මේ විනාඩි 10? හැමදාම විනාඩි 10ක් අරගෙන මොකද්ද කරන්න යන්නේ කියලා. මේක කියලා දෙන්නම්. නමුත් පරිශ්‍රණය කරන්න ලෑස්තිද? කරමු. විනාඩි 10යි දවසකට දවස් 30යි ජීවිතය වෙනස් වෙනවා. කළ බලමු. ඉතින් දැන් මොකද්ද කරන්න හදන්නේ අපි? නියුරෝ සයන්ටිෆික් රිසර්ච් වලින් හොයලා තියෙනවා කෘතඥතාව තියෙනකොට කියන්නේ ග්‍රැටිටියුඩ් කියන දේ අපේ ඇඟේ තියෙනකොට මයින්ඩ් එකේ තියෙනකොට මොකද වෙන්නේ? අපේ මොලේ ප්‍රදේශයක් තියෙනවා හයිපොතැලමස් කියලා. ඒ හයිපොතැලමස් කියන ප්‍රදේශය සක්‍රිය වෙනවා. ඉතින් ග්‍රැටිටියුඩ් තිබ්බම කෘතඥතාව තිබ්බම මොකද වෙන්නේ? හයිපොතැලමස් කියන ප්‍රදේශය සක්‍රිය වෙනවා. හයිපොතැලමස් කියන ප්‍රදේශය සක්‍රිය වුණා මොකද වෙන්නේ? අපේ නිින්ද දියුණු වෙනවා. We are able to sleep better. It improves our sleep. අපේ mood එක improve වෙනවා. mood එකත් improve වෙනවා. ඒ කියන්නේ මනෝභාවයත් දියුණු වෙනවා. ඒ වගේම අපේ motivation එකත් දියුණු වෙනවා. අභිප්‍රේරණයත් දියුණු වෙනවා. මොනවාරි කරන්න තියෙන motivation එක වැඩි වෙනවා. නියමයිනේ. මේ ඔක්කොම වෙන්නේ මොකෙන්ද? කෘතඥතාවය ඇති වෙනකොට. When you practice gratefulness or have gratitude in you. ස්තුතිවන්තභාවය තියෙනකොට thankfulness මේ ඔක්කොම වෙනවා. හරිම සරලයි. නමුත් තාමත්ම ලොකු බලයක් තියෙන දෙයක්. සෑහෙන ලොකු වෙනස්කමක් ඇති වෙනවා. ඇත්තටම මම හැමදාම නැගිටිනකොට උදේට නැගිටිනකොට මට choice එකක් තියෙනවා. මගේ ජීවිතේ නැති දේවල් ගැනද මං හිතන්න ඕනේ? නැත්නම් මගේ ජීවිතේ තියෙන දේවල් මගේ ජීවිතේ තියෙන ආශිර්වාද ගැන හිතලා ඒ ගැන සතුටු වෙන්නද ඕනේ? මගේ ජීවිතේ නැති දේවල් ගැන හිතලා අප්සෙට් වෙන්නද ඕනේ? මට මේ දෙකෙන් එකක් කරන්න පුළුවන් නේද? මගේ choice එක. ඉතින් මම ගන්න මගේ තීරණය මොකද්ද? මගේ ජීවිතේ තියෙන දේවල් ගැන බලලා මගේ ජීවිතේ තියෙන ආශිර්වාද ගැන හිතලා ඒ ගැන ලොකු සතුටක් ඇති කරන එකයි මම කරන්නේ. තමන්ගේ කැමැත්ත. ආශිර්වාද ගැන හිතලා සතුට වෙනවද? නැති දේවල් ගැන හිතලා අප්සෙට් වෙනවද? හරි ලේසි තීරණයක්. ඔය මොකද කරන්නේ? මොන තීරණයද ගන්නෙ? හරි දේ කරමු නේද? So Dr. Robert Emmons කියන පුද්ගලයා University of California Davis එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා හොයලා තියෙනවා හැමදාම කෘතඥතාව ප්‍රැක්ටිස් කරන කට්ටිය people who practice daily gratitude සති 3කට පස්සේ ඒගොල්ලන්ගේ සතුට 125කින් වැඩි වෙලා. හැමදාම කෘතඥතාව ප්‍රැක්ටිස් කරන කට්ටිය සති 3කට පස්සේ ඒගොල්ලන්ගේ සතුට 125කින් වැඩි වෙලා. The happiness had increased by 25%. නියමයිනේ. තව ප්‍රොෆෙසර් කෙනෙක් Dr. Alex Cobb කෙනෙක් University of California Los Angeles එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. හොයලා තියෙනවා gratitude increases dopamine and serotonin. කියන්නේ කෘතඥතාවය ප්‍රැක්ටිස් කරනකොට dopamine සහ serotonin කියන neurochemicals brain chemicals දෙක වැඩි වෙනවා. dopamine වැඩි වෙනකොට අපිට අර අභිප්‍රේරණය වැඩි වෙනවා. මොනවාරි දෙයක් කරන්න motivation අභිප්‍රේරණය වැඩි වෙනවා. goal එක achieve කරන්න, target එකක් ගහන්න, exam එකෙන් සමත් වෙන්න. serotonin කියන දේත් වැඩි වෙනවා. serotonin කියන්නේ feel good chemical එක. ඒක වැඩි වෙනකොට අපිට අපේ තියෙන සතුටත් වැඩි වෙනවා. ඒ දෙකත් වැඩි වෙන්නේ මොනවා කරාමද? කෘතඥතාවය ඇති වෙනකොට මේ chemicals දෙකත් වැඩි වෙනවා. ඉතින් කෘතඥතාවය ඇති වෙනකොට මොකද වෙන්නේ? මනස, ශරීරය, ජීවිතයම සුවපත් වෙනවා. කෘතඥතාවය ඇති කරන්න මොකද කරන්න ඕනේ? වෙන විදිහට හිතන්න විතරයි තියෙන්නේ. එච්චරයි. මම පොඩි ටූල් එකකුත් දෙන්නම් මේ වීඩියෝ එකේ. අවසන් වෙනකම් බලන්න මම ටූල් එකකුත් දෙන්නම්. කොහොමද අපි මේක ට්‍රැක් කරන්න කියන එකයි. නොමිලේ වට තෑග්ගකුත් දෙනවා. ඒ බලාගෙන ඉන්න අන්තිම වෙනකම්. මොකද කරන්නේ ඉතින්? හැමදාම මම කියවනේ විනාඩි 10ක් මේ ගත කරන්න ඕනේ කියලා. මේ විනාඩි 10 මොකක්ද අපි කරන්නේ? පියවර තුනක් තියෙනවා. ෆස්ට් ස්ටෙප් පළවෙනි පියවර මොකද කරන්නේ? රයිට් ඉස්සෙල්ලාම ඔබ කෘතඥ වෙන දේවල් තුනක් ලියන්න. Write down 3 things that you are grateful for. කෘතඥ වෙන දේවල් තුනක් ලියන්න. මගේ සෞඛ්‍යයට මම කෘතඥ වෙනවා. මට මෙච්චර ලස්සන පවුලක්
තියෙන එක ගැන හිතලා මම කෘතඥ වෙනවා. I am happy and I am grateful for my family. I am grateful for my health. I am grateful for the opportunity to learn every day. හැමදාම යමක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන එක ගැන මම කෘතඥ වෙනවා. ඒ වගේ Taman කෘතඥ වෙන්නේ මොනවටද? What are you grateful for? දෙවෙනි පියවර. අපි තුනක් ලිව්වනේ. මේකට grateful මගේ පවුලට මම කෘතඥ වෙනවා, සෞඛ්‍යයට කෘතඥ වෙනවා, හැමදාම ඉගෙන ගන්න අවස්ථා තියෙන එක ගැන කෘතඥ වෙනවා. දැන් දෙවෙනි පියවර කියන්නේ දැන් මම සෞඛ්‍යයට කෘතඥ වෙනවා කියලා කිව්වනම් ඇයි මම සෞඛ්‍යයට කෘතඥ වෙන්නේ? දෙවෙනි පියවර කියන්නේ අර ඉස්සලා ලියපු එකට දැන් ඇයි කියන ප්‍රශ්නය ඇහුවොත් ඒකට පිළිතුර. ඉතින් මොන වගේ දේවල්ද? මම සෞඛ්‍යයට කෘතඥ වෙන්නේ මගේ සෞඛ්‍යය හොඳ නම් මට ඕනම දෙයක් කරන්න පුළුවන් හින්දා. ඕනම ටාගට් එකක් පිටිපස්සේ දුවන්න පුළුවන් හින්දා. මට සාර්ථක වෙන්න පුළුවන් හින්දා. මට අවශ්‍ය දේ කරන්න පුළුවන් හින්දා. ඒ හැම හේතුවක් හින්දාම මගේ සෞඛ්‍යය ගැන මම කෘතඥ වෙනවා. ඉතින් ඇයි? මට ජොබ් එකක් තියෙන එක ගැන මම කෘතඥ වෙනවා. ඇයි? මේ ජොබ් එක තියෙන හින්දා මගේ පවුලට මට එක එක දේවල් කරන්න පුළුවන්. මගේ අධ්‍යාපනයට මට වියදම් කරන්න පුළුවන් වෙනවා. මට හොඳ කැරියර් එකක් හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා මගේ ජොබ් එකට මම කෘතඥ වෙනවා. තේරුණානේ? ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර දැන් Taman ලියපු දේවල් කට ඇරලා ශබ්ද කරලා තව එක්කෙනෙක්ට ඇහෙන්න පුළුවන් විදියට කතා කරන්න. වෙන එක්කෙනෙක්ට ඇහෙන්න මේක ආගෙන ඉන්න ඕනේ නැහැ. Taman තනියම කොහරි පැත්තට වෙලා මේක කරන්න. වත්තට යන්න නැත්නම් Tamanගේ කාමරේට ගිහලා දොර වහලා හරි මේක කරන්න. නමුත් ඒක ශබ්ද කරලා කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් හිතලා නෙවෙයි ඒක කතා කරන්න. Taman කියන දෙයට සවන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? ශබ්ද කරලා කියන්න. අනේ ඒක කියනකොට හැඟීමකුත් ඇති වෙන්න ඕනේ. ඒක කියනකොට ඇඟේ කෘතඥතාවය ඇති වෙන්න ඕනේ. තේරෙනවද? ඇඟේ ඒක ෆීල් වෙන්න ඕනේ. හැඟීම. මේ හැඟීම ඇති වුණාම තමයි ඇත්තටම කෘතඥ වෙන්නේ. ඇත්තටම අර නියුරෝ කෙමිකල්ස් ඔක්කොම වැඩි වෙන්නේ අර හැඟීම ඇති වුණාම තමයි. ඉතින් මට කියන්න පුළුවන් මේ නියම දවස ගැන මම ස්තුතිවන්ත වෙනවා. මට මේවත් කියන්න පුළුවන්. මේ නියම දවස ගැන මම ස්තුතිවන්ත වෙනවා. දැන් එහෙම කිව්වම ඇත්තටම මේ ස්තුතිවන්ත වීමේ හැඟීම ඇති වෙන්නේ නැහනේ. කෘතඥතාවයේ හැඟීම ඇති වෙන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් මේක නියම දවසක් කියලා මම ස්තුතිවන්ත වෙනවා. දැන් එහෙම කිව්වම ඒ හැඟීමත් ඇති වෙනවා. හැඟීම ඇති වෙන විදියට කට ඇරලා කියන්න ඕනේ. කතා කරන්න ඕනේ. හරිනේ? තේරුණාද? එච්චරයි. හරි ලේසි. පියවර 3යි. පුළුවන් නේද? දවසට විනාඩි 10ක් උපරිම. උඟක් වෙලාවට විනාඩි 10ක් යන්නෙත් නැහැ. පුළුවන් නේ? කරමු නේද? ඉතින් මොකක්ද දැන් අභියෝගය? මේක දවස් 30කට කරලා බලමු. දවස් 30කට කරලා බලමු. ඊට පස්සේ මට කියන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට උදව් කරන්නත් මම කිව්වා තෑග්ගක් දෙනවා කියලානේ. කෘතඥතාව ට්‍රැක් කරන්න හැමදාම මොකද්ද මං කරේ? මේක කරාද? ඊයේ මං මොන වගේ දේවල් වලටද කෘතඥ වුණේ? අද මොන වගේ දේවල් වලටද කෘතඥ වෙන්නේ? ඒ ටික මතක තියාගන්නත්, ඒ ටික ට්‍රැක් කරන්නත් මම පොඩි කෘතඥතාව ට්‍රැකර් කියලා දෙයක් ඕගලන්ට මං ටැග් එකක් ඇටියට දෙනවා. ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ? ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් මට කියන්න. රයිට්? කොහොමද මේක පාවිච්චි කරන්නේ? මොකද්ද කරන්න යන්නේ කියලා. යස්. කරමු. වැඩේ කරමු. අභියෝගය බාර ගන්නවද? දවස් 30 අභියෝගය බාර ගන්නවද? අනිවාර්යෙන් බාර ගන්න. හරිද? රයිට්. මම ඔයත් එක්ක ඉන්නේ. මේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් කමෙන්ට් එකේ දාන්න මම අභියෝගය බාරගත්තා. මම ලෑස්ති. මම මේක දවස් 30ක් කරලා බලනවා මොකද වෙන්නේ කියලා. දාන්න කමෙන්ට් එකක්. මේ වීඩියෝ එක වට ප්‍රයෝජන තුනා නම් අපිට වෙන්න එපා. ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න. අපේ channel එකට නැවත වතාවක් ඇවිල්ලා මේ වීඩියෝ එක මාත් එක්ක බලපු එක ගැන මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. Thank you very much. එහෙනම් ඊළඟ වීඩියෝ එක නැවත වතාවක් හමු වෙනතුරු මම සංජීව් ආශිර්වාද ඇතිව පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.